ඔබතුමා කියන්නකො ඔබතුමා මේ පහුගිය කාලේ කරලා තියෙන රැකියාවක් අපිට මොලේ ගැන අපි දැනගන්නත් මගේ රැකියාව පූර්ණ කාල දේශපාලනය. මොකද්ද ප්‍රශ්නේ? අභිමාණයෙන් කියන්නේ පූර්ණ කාල දේශපාලනය. රස්සාවල කරා මහජන බැංකුවේ වැඩ කරා. ඒවා අතර දාලා ආවේ මේකට. ඇයි? මේ වගේ හොරු එලවන්න ඕනේ. A few moments later. මට දැනගන්න ඕන මෙතුමා එක සැරයක් වැඩසටහනට ගියා වෘත්තිකයෙක් හැටියට මහජන බැංකුවේ වැඩ කරා කියලා. මහජන බැංකුවේ කවදාද කොහෙද වැඩ කරේ කියලා කියන්න බලන්න. 1996 කැපිටිගොල්ල මහජන බැංකුවේ 98 වෙනකම් ශිෂ්‍යෙක් හැටියට ඔයගොල්ලෝ ඒ ලෙවල් ඉවරලා වගේ ඔයා සේවකයෙක් හැටියට නෙමෙයි. දැන් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන්නකෝ. හරි පැහැදිලි රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි ඔයා වෘත්තීය දේශපාලඥයෙක් හැටියට වෘත්තීය සංගමයක් කරනවා. දැන් මොකක්ද ඔයාට ප්‍රශ්නේ අහන්නකෝ. මොන වෘත්තීයද මොන වෘත්තීයද ඔයා කරේ කියලා කියන්න. මොකද්ද වෘත්තීය කියන්නේ? මොකද්ද ඔයා දන්න වෘත්තීන කට වෘත්තීන් දන්නවා. කතා කරමු වෘත්තීන් ගැන. හරි කතා කරමු. ඔයා කර වෘත්තීය දෑත රස්සාවක් දන්නවා, පෑන රස්සාවක් දන්නවා. ඔයා කර වෘත්තීය ඔයා කර රස්සාව කියන්නකෝ. මිනිස්සු රස්සාවක් කරනවා. ඔයා දන්නේ නැති ඒවා කියන්නේ නෑ පැහැදිලි. මගේ ප්‍රශ්න වෙලා දෙන්න මහජන බැංකුව වැඩ කරා කියලාකෝ. මහජන බැංකුව වැඩ කරේ නෑ. මහජන ඒ ලෙවල් කරාට පස්සේ ගිහිල්ලා ඒ ලෙවල් කරාට පස්සේ ගිහිල්ලා බංකේ ගත්තා. එක ප්‍රශ්නයක් අහුවා. ඔබතුමා නැවත ප්‍රශ්නේ පැහැදිලි වහන්නේ ඔබතුමා මේ බොහොම ගෞරවයෙන් අහන්නේ. වෘත්තිකයෙක් හැටියට ඔබතුමා වැඩ කරා කියලා මහා කිව්වනේ. අන්නේ වෘත්තිකයෙක් හැටියට කොයි කාලෙද වැඩ කරේ මොකද්ද කරේ කියන එක. මම කැලණි විශ්වවිද්‍යාලයට එන්න කලින් අවුරුදු දෙකක් මහජන බැංකුවේ වැඩ කරා. මොකද්ද රැකියාව කියන්නේ? මහජන බැංකුවේ මොකද්ද රැකියාව? මහජන බැංකුවේ කැෂියර් එකේ ඉඳන් මොකද්ද පොසිෂන් එක කියන්නේ? ඔය මං කියන්නේ මේ කියන්නේ මේක මහජන බැංකුවේ වැඩ කරා කියලා කියන පට්ටපල් බොරු. ඔය දන්නේ නැති කතාව ඔය කියන්නේ. හොඳ ඒ ලෙවල් කරලා ගිහිල්ලා ස්පූනුවක් ගත්තේ වැඩ කරේ නෑ. මොකද්ද පුහුණුව? අර අපි අජිත් පෙර මන්ත්‍රීය කෙනෙක් අපි ඒ ලෙවල් කරාම යන්නේ ට්‍රේනින් වලට ගියේ මහජන බැංකුවේ හොයලා බලන්න ට්‍රේනින් වලට ගිහිලා තියෙන බොරුවට ලෝකෙට ගියේ. හරි දැන් අහගෙන ඉන්නකෝ. දැන් අහගෙන ඉන්නකෝ. අද තමයි කියන්නේ පොසිෂන් එක. මෙයාට කියන්න බෑ මහජන බැංකුවේ තනතුර කියන්න අභියෝගයක් දෙනවා. මහජන බැංකුවේ වැඩ කරපු තනතුර කියන්නකෝ තනතුර.